ආයුබෝවන්. ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අද මම අරගෙන එනවා. අද කතා කරන්නේ පොඩක් හෙල්ත් එක ගැන. ඉතින් මේ වීඩියෝ එක අරගෙන එන්න අද ප්‍රධාන හේතුව උනේ දැන් මගේ වෘත්තියත් එක්ක මට සිද්ධ වෙනවා මේ මම වැඩ කරන දිස්ත්‍රික්කයේ ඇතුලේ වෛද්‍යවරු නැති වෙන වෙලාවල් වලට ඒ වෛද්‍යවරු ඉන්න රෝහල් වලට ගිහිල්ලා එහි විශේෂයෙන්ම වෛද්‍ය සායන පවත්වන්න. එතකොට දැන් මේ වෛද්‍ය සායන වලට එන්නේ අපි දන්නවා දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඊට පස්සේ ඇදුම, ඊට පස්සේ නිදන්ගත වකුගඩු රෝගය, ඊට පස්සේ හෘදය රෝග, ඊට පස්සේ ආඝාතය නැත්නම් ස්ට්‍රෝක් අංශභාගය, මෙන්න මේ වගේ මේ බෝ නොවන රෝග වලට ලක්ුණ අපේ ජනතාව ඒ කට්ටියගේ ඒ මාසයකට සැරයක් කටේන ක්ලිනික් එකට ඒ කට්ටිය එනවා. ඉතින් එතකොට මේ වගේ උදවිය හම්බ වෙනකොට අපි මාසිකව මේ අය බලනකොට අපිට හම්බ වෙනවා බහුතරයක් දෙනා මේ ඔක්කොම මේ වයස අවුරුදු 40 50ට එහා අය තමයි මේ ඉන්නේ. ඔය කියන අර ආදි පරම්පරාවේ ජීවත් වෙච්ච අපේ කට්ටිය. අපේ ජනතාව, අපේ විශේෂයෙන්ම අපේ අම්මලා තාත්තලාගේ වයස හෝ ඊටත් වැඩිමල් වයසේ උදවිය තමයි මේ එන්නේ. ඉතින් එතකොට මේ කට්ටිය ඒ කාලේ ජීවත් වුණ ජීවන රටාවත් එක්ක දැන් වෙනකොට මේ කට්ටියට විවිධ රෝගාබාධ වලට බෝනෝන රෝග වලට ලක් වෙලා මාසෙන් මාසේ ප්‍රතිකාර ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම අද දවසේ තිබුණු සායනයකට ආපු රෝගියෙක් මාත් එක්ක කරපු සංවාදයක ඔහු කියපු දෙයක් අල්ලගෙන තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්න හිතුවේ. මේ කියන concept එක තමයි ඕගොල්ලන්ට මට දෙන්න ඕනේ වෙන්නේ සහ concept එක තමයි තේරුම් ගත යුත්තේ කියන එක මම හිතනවා. ඉතින් ඔන්න අද ඒ ආපු මහත්මයා, ඒ රෝගියා දියවැඩියාව සහ අධිරුධිර පීඩනය සහ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි රෝගවලට ප්‍රතිකාර ගන්න මහත්මයෙක්. ඉතින් ඔහුගේ පහුගිය මාස කිහිපය ඇතුළත පාලනය තරමක් හොඳින් නැහැ. ඉතින් අඩු වෙනවා, වැඩි වෙනවා සීනි මට්ටම සහ ප්‍රෙෂර් එක මේ දෙකම. ඉතින් එතකොට අදත් සාමාන්‍යයෙන් ඔහුගේ මේ රුධිරේ සීනි මට්ටම පිළිබඳව පරීක්ෂා කරලා බලනකොට කලින් මාසවලට වඩා යම්කිසි මට්ටමක වැඩිවීමක් තිබුණා. එහෙමත් නැත්නම් මේ අවශ්‍ය මට්ටමට පාලනය වෙලා නැහැ. ඉතින් එතකොට ඔන්න ඔය වගේ සිද්ධිවලදී අපි ඔවුන්ගෙන් අහනවා කොහොමද ඔබගේ ආහාර රටාව? මොනවද කන්නේ බොන්නේ? කොහොමද සීනි වලට ඔබ දක්වන ප්‍රතිචාරය? ඒ වගේ අපි කතා බහ කරනකොට විවිධ කතා එනවා. ඉතින් අද මේ මහත්තයා එක්ක කතා කරනකොට, මේ රෝගියා එක්ක කතා කරනකොට ඔහු මතු කරපු දෙයක් තමයි මම අහුවා කෑම කනවද? එතකොට කෑම නම් වැඩි කන්න බෑ. තේ බොනවද? තේ බොන්න පුළුවන්. හරි? තේ බොන්න පුළුවන්. හොඳට සීනි දාලා තේ බොන්න පුළුවන්. අල්ලට සීනි ටිකක් අරන් කහට එක බොන්න පුළුවන්. අපේ ගොඩක් අය එහෙමනේ කරන්නේ. හකුරු කාලා තේ බොන්න පුළුවන්. හැබැයි කෑම කන්න බෑ. කෑම කන්න බෑ. එළවලුත් වැඩි කන්නේ නෑ. ඉතින් එළවලු වර්ග කෑවහම සීනි වැඩි වෙනවනේ. ওই බීට්රූට් එහෙම කෑවහම සීනි වැඩි වෙනවනේ කියලා. ඉතින් මම ඇහුවා කවුද කිව්වේ ඔබතුමාට බීට්රූට් කෑවහම සීනි හැදෙනවා කියලා, නැත්නම් දියවැඩියාව හැදෙනවා කියලා. ඉතින් නෑ, ඉතින් ඔය කට්ටිය කියනවනේ බීට්රූට් වල සීනි තියෙනවනේ, ඒක කෑවම සීනි හැදෙනවා කියලා. ඒතර මම ඇහුවා තේ බිව්වහම සීනි හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඉතින් ඒකේ සීනි තියෙනවා. ඉතින් බීට්රූට් වලත් හැදෙන. ඉතින් ඒකෙන්ද එළවලු වැඩි කන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම එතුමාට පැහැදිලි කරලා දුන්නා මේ කතාව මොකද්ද හරියටම කියන එක. ඉතින් මේක අපි පුනා අපේ මම විතරක් නෙමෙයි, මේ අපේ මේ ලංකාවේ ලෝකේ වෛද්‍ය විද්‍යාව හිපොක්‍රටිස්ගේ කාලේ ඉඳන් ආරම්භ වෙච්ච තැන ඉඳන්, දියවැඩියාව කියන රෝගය හොයාගත්ත තැන ඉඳන්, මේකට ප්‍රතිකාර හොයාගත්ත තැන ඉඳන් අපි දියවැඩියාව හැදෙන රෝගීන්ට කියන කාරණයක්, මේ රෝගය හැදුනට පස්සේ මේක නිට්ටාවට හොඳ කරන්න අමාරුයි. ඉතින් බෙහෙත් වලින් සහ තමන්ගේ ජීවන රටාවෙන් තමයි මේක පාලනය කරගන්නට ඕන. ජීවන රටාවේ අංග දෙකයි, එකක් ව්‍යායාම, එකක් තමන් ගන්න ආහාර. ඒතර ආහාර ගොඩේ අපි කියන්නේ ගොඩක් බහුතරයක් දෙනාගේ තියෙන ප්‍රශ්නය ෂණික සීනි ආහාරයට ගන්න එක. ෂණික සීනි කියන්නේ මොනවද? අපි තේ වලට දාන සාමාන්‍ය ගන්න සීනි. ඊට පස්සේ හකුරු, ඒ කියන්නේ සීනි ආශ්‍රිතව හදන නිෂ්පාදන හකුරු. ඊට පස්සේ දැන් ওই බිස්කට් වර්ගවල පැණි රහ තියෙන එක, කේක් වගේ දේවල්. එතකොට විවිධ කැවිලි පෙවිලි වර්ග පැණි රහට හදන කැවිලි පෙවිලි මේ හැම එකේම තියෙන මේ ෂණික සීනි වර්ග නිසා තමයි ගොඩක් දෙනෙක්ගේ බහුතරයකගේ සහ සාමාන්‍ය මේ
රුධිරගත සීනි මට්ටම අධික ලෙස වැඩි වෙන්නේ. ඉතින් මේක එකරයින් වෙන දෙයක් නෙමෙයි. අවුරුදු ගාණක් තිස්සේ මේ කැම රටාවට හුරු වෙලා ව්‍යායාමයකුත් නැතුව අපි කන ටික දහණය වෙන්නේ නැතුව ජීවත් වුණාම තමයි ඔය දියවැඩියාව කියන රෝගය එන්නේ. ඒකේ ෆිසියොලොජික වෙනම තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. හැබැයි ඇත්තටම බීට්රූට් වලට දියවැඩියාව හැදෙනවද? කෙනෙකුට මේක එකපාර කිව්වම හිතන්න පුළුවන් හැදෙනවා කියලා. ඉතින් අපි බීට්රූට් කනවනේ. සාමාන්‍යයෙන් හැමෝම කනවා. එහෙනම් බීට්රූට් කන හැමෝටම සීනි හැදෙන්න ඕනේ. නේද? හැබැයි එහෙම වෙන්නේ නැහැ. මොකද්ද හේතුව? බීට්රූට් කියන්නේ ස්වභාවිකව මේ පොළවේ වැවෙන ස්වභාවික එළවලුවක තියෙන මේ ස්වභාව ධර්මයේ ස්වභාවික සීනි. එතකොට මේ අනිත් එක දැන් ලංකාවේ අපේ ප්‍රධාන ආහාරය බත් විදිහට තියෙනවා. බත් එක්ක තමයි අපි ව්‍යංජන කන්නේ. එහෙම නැතු ප්‍රධාන ආහාරය බීට්රූට් වෙලා බත් එක ව්‍යංජනයක් විදිහට අපි කන්නේ නැහැ කවුරු. එතකොට අන්න එහෙම වුණාම බීට්රූට් කියන දේ අපි දවසේ 3 වේලම පැය 24ම හැමදාම කන එළවලුවක් නෙමෙයි. ඉතින් එතකොට මේ විදිහට බීට්රූට් කෑවා කියලා කොහොමද රුධිරගත සීනි මට්ටම වැඩි වෙන්නේ? ඔබ හිතලා බලන්න. අපි කන අපේ පුරුද්දක් විදිහට අපේ දරුවන්ට ඉඳන් කන්න පුරුදු කරනවා චොක්ලට් එක, ටොපිය, ලොලිපොප් එක, බිස්කට් එක. ඉතින් ඔන්න ඕවල තියෙන ශනික සීනි තමයි ප්‍රශ්නේ. එහෙම නැතුව මේ බීට්රූට් ටිකක් කෑවා කියලා සීනි හැදෙනවා කියන එකක් නැහැ. මොකද්ද වෙන්නේ? මේ බීට්රූට් වල තියෙන්නේ සීනි විතරක් නෙමෙයි. මේවල තියෙනවා තන්තු සහ විටමින. එතකොට මෙන්න මේ බීට්‍රූට් වල තියෙන තන්තු වර්ග නිසා විශේෂයෙන්ම අර ආහාරයේ ජීර්ණය වෙන කාල සීමාව රුධිරයට තියෙන ඒ කියන්නේ බීට්‍රූට් වල තියෙන ස්වභාවික ග්ලූකෝස් ජීර්ණය වෙලා රුධිරයට එකතු වෙන කාල සීමාව බොහොම හෙමින් වෙන්නේ. එතකොට ඒක හෙමින් වුණාම රුධිරයේ ඉන්සියුලින් වලට පුළුවන් ක්‍රමානුකූලව හෙමින් ඒකෙන් දෙන සීනි මට්ටම පාලනය කරන්න. ඇත්තටම මේකේ එහෙම මහා ලොකු අර ශනික සීනි වල වගේ සීනි වැඩිවීමක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඉන්සියුලින් වලට සාමාන්‍ය විදිහට හොඳින් ක්‍රියා කරන්න පුළුවන්. එතකොට ඉන්සියුලින් වැඩියෙන් වැඩ කරන්න සිද්ධ වෙන්නේ නැහැ. පමණට වඩා වැඩ කරලා ඉන්සියුලින් නිපදවීම බාධා වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණාමනේ වැඩේ පාලනය කරගන්න බැරුණාම දියවැඩියාව හැදෙන්නේ. නමුත් ඒ තියෙන තන්තු නිසා ඒ බීට්‍රූට් වල තියෙන ස්වභාවික ස්වરૂපය නිසා එහෙම බීට්‍රූට් කෑවා කියලා රුධිරයේ සීනි මට්ටම අහස උසට නැගලා දියවැඩියාව හැදෙන්නේ නැහැ. ඉතින් ඒක ස්වභාවික සීනි ස්වභාව ධර්මයේ ආහාරවල තියෙන ස්වභාවික සීනි තියෙන. ඉතින් එහෙම ආහාර කිසිම එකක් කෑවා කියලා දියවැඩියාව හැදෙනවා කියලා මතයක් නැහැ. ඉතින් ඔන්නෝකයි අද කතාව. එතකොට මේ රෝගියා ඒ වගේ ගුණදායක ආහාර කිසිම දෙයක් බීට්‍රූට් පැත්තක තියන්නකෝ එළවලු වර්ග කන්නේ නැතුව අර තේ බොන්න පුරුදු වෙලා හකුරුත් එක්ක. ඉතින් එතකොට රුධිරගත සීනි මට්ටම හැම මාසෙම වැඩි. පාලනයක් නැහැ. එතකොට මේ රෝගීන් බහුතරයක් ලංකාවේ හිතාගෙන ඉන්න දෙයක් තමයි තමන්ට කැමති ඕන දෙයක් කෑවට කමක් නැහැ. බෙහෙත් වලින් ඒක පාලනය වෙනවනේ කියන එක. හැබැයි එහෙම නැහැ. බෙහෙත් වලටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට තමන්ගේ ආහාර රටාව තමන් හදාගත්තේ නැත්නම් අවසානයේ තමන්ගේ කකුලක් අහිමි වෙලා කකුල් දෙකම අහිමි වෙලා ඒ වගේ තමයි දියවැඩියා රෝගීන්ට නවතින්න වෙන්නේ විවිධ ඒකේ අතුරු ආබාධ ප්‍රතිඵල නිසා. ඉතින් මේ වගේ තමයි අපේ සමාජය මේ වෙනකොට අවුරුදු ගානක් ඔය කතා කරන නිදහස ලැබුවයින් පස්සේ හෝ ඊට කලින් ඉඳන් හෝ මේ අවුරුදු 70ක් 80ක් කාලයක් ඇතුළත සෑහෙන කාලයක් තිස්සේ මේ විවිධ මතිමතාන්තර එක්ක සහ මිත්‍යා මතයක ජීවත් වෙච්ච සමාජයක්. ඉතින් මේකට වෛද්‍යවරු ඒ කාලේ ඉඳන් කොච්චර පැහැදිලි කිරීම දේවල් විද්‍යාවෙන් ඔප්පු කරත් තාමත් මිනිස්සු අතරේ මේ මිත්‍යා මත ගැවසෙනවා වැඩි. ඉතින් ඒක නිසා තමයි මේක මේ වගේ දේවල් සමාජගත වෙලා තියෙන කියන එක තමයි මට අද තේරුනේ. ඉතින් මම මගේ පුළුවන් උපරිමයෙන් එතන හිටපු සියලුම අනිත් රෝගීන්ට මේ දේ පැහැදිලි කරලා ඔහුටත් පැහැදිලි කරලා දුන්නා. ඔහු මොකද්ද හරියට කරන්න ඕනේ කියලා. ඉතින් ඔබටත් මේ වගේ හම්බ වෙලා ඇති ඔබ වෛද්‍යවරයෙක් නම් වෛද්‍යවරියක් නම් ඔබේ ප්‍රැක්ටිස් එකෙත් මේ වගේ අය හම්බ වෙලා ඇති. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ ලංකාවේ තියෙන රෝගීන් ප්‍රමාණයත් එක්ක රෝහල් වල තියෙන වෛද්‍ය හිඟයත් එක්ක අපේ වෛද්‍යවරු ඇත්තටම කරන සුවිශාල සේවය තමන්ගේ සීමාවට එහා ගිහිලා මේ වෙනකන් කරපු මේ කැපකිරීම වල ප්‍රතිඵලය අපි ගොඩක් ෆෝකස් කරලා තියෙන්නේ එන හැම රෝගියාම බලලා පිටත් කරන්න ප්‍රතිකාරය කරලා යවන්න. එතකොට සමහර තැන්වල ලෙඩ්ඩු 300යි 400යි දවසට සායන වල බලනවා. ඉතින් මෙහෙම රෝගීන් බලනකොට මේ වැඩ කරන පැය 5-6 ඇතුළත ඒ රෝගීන් ආපසු කොහොම හරි අන්තිම රෝගියත් බලලා පිටත් කරනවා හැර මේ වගේ දේවල් පොඩ්ඩක් සාකච්ඡා කරලා උපදෙසක් දෙන්න අපේ වෛද්‍යවරු මේ සියලු දේ දැනගත්තත් වෙලාවක් නැහැ. උපදෙස් දෙන්න ගියොත් ඉතින් අර නිර්ණායකවල තියෙන විදිහට එක රෝගියෙකුට සෑහෙන
කාල සීමාවක් නියමිත කාල සීමාව වැය කරොත් අපිට පුළුවන්. ඉතින් නමුත් තාමත් ඒ වටපිටාව නිවැරදිව හැදිලා නැති නිසා අපේ වෛද්‍යවරුන්ට සිද්ධ වෙලා තියෙන ක්‍රවුඩ් ක්ලියර් කරන්න මිසක් අර බෝ නොවන රෝග වළක්ව ගන්න කොහොමද කියන එක සහ හැදුනත් පස්සේ පාලනය කරන්න කොහොමද කියන වෛද්‍ය උපදෙස් දෙන්න වෙලාවක් නැහැ. ඉතින් ඇත්තටම මේ ලෙඩේ හැදුනට පස්සේ බෙහෙත් බොන එක නෙමෙයි වීරකම දක්ෂතාවය සහ විය යුත්තේ. ඇත්තටම මේක හැදෙන්න කලින් Tamanගේ ශරීරයෙන් මේක හැදෙන්නේ නැතුව පාලනය කරගන්න එක. ඒකටයි වෛද්‍ය උපදෙස් වැදගත් වෙන්නේ. ඉතින් එතකොට ඒවා දෙන්නත් අපිට වෙලාවක් නැහැ. ඉතින් ඕකයි ලංකාවේ ඇතුලේ තත්ත්වය. ඒක ඉතින් මම දන්නේ නැහැ කොතනද වැරදිලා තියෙන්නේ කියන එක. ඉතින් අපි තාමත් ඒ දේ කරගෙන යනවා. අපි රෝගීන්ට පුළුවන් විදිහට උපදෙස් දෙනවා. දැන් මගේ රාජකාරිය සමහරක් වෙලාවට ටිකක් මට ලේසි වෙනවා. මොකද මම වෛද්‍යවරු නිමාඩු යන වෙලාවට සේවය ආවරණය කරන්න යන වෙලාවේ මම ක්ලිනික් එකක් කරනවා. එතකොට මට දවසම ඕනේ තරම් වෙලා තියෙනවා මේ ලෙඩු 200ක් විතර බලන්න. නමුත් මම ඒ වෙලාව අරගෙන ඉක්මනින් ලෙඩුන්ට අවශ්‍ය දේ කියලා දෙන්න මට වෙලාවක් තියෙනවා. මොකද මම ඒ රාජකාරිය විතරක් කරන නමුත් අපේ මේ වගේ පොඩි රෝහල් වල පරණත රෝහල් වල ඉන්න වෛද්‍යවරු සමහර PMCUs වල ප්‍රාථමික වෛද්‍ය සත්කාරයක වල එක වෛද්‍යවරයා හොය වෛද්‍යවරිය ඉන්න. ඉතින් හැමදාම සතියේ දවස් 6ක් වැඩ කරන්න ඕනේ OPD බාහිර රෝගී අංශයේ රෝගීන්ට බෙහෙත් දෙන ගමන් සායන කරන්න ඕනේ. නැත්නම් මාතෘ ළමා සායන ෆැමිලි ප්ලෑනින් පෞල් සැලසුම් සායන මේ ඔක්කොම සායනත් එක්ක තමයි අනිත් වෛද්‍ය සායන කරන්නේ. ඉතින් මේ ඔක්කොම තනි කෙනෙක් කොහොමද කරන්නේ? ඉතින් එතකොට හැම ලෙඩාම බලලා යවනවා හැර මේ වගේ උපදෙස් දීලා කතා කරන්න උන්ට වෙලාවක් නැහැ. ඉතින් ඇත්තටම ඔක තමයි තත්ත්වය. ඉතින් ඕව අඩු වැඩි වශයෙන් වෙන නිසා අපිට ඒ තියෙන වෙලාව සහ ලෙඩා එක්ක ගැටෙන්න තියෙන වෙලාව සීමිත නිසා තමයි මේ උපදෙස් නිවැරදි විද්‍යාත්මක උපදෙස් තාම සමාජයේ සමහර තැන් වලට හරියට අපිට යවන්න බැරි වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ මතය. ඉතින් ඒක අපි පුළුවන් විදිහට හරි කරන එක තමයි වැදගත්. ඉතින් කොහොම හරි මේ මිත්‍යාවෙන් මේ සමාජය තාම වෙලිලා ඉන්නේ. මිත්‍යාවෙන් ගොඩගත්තේ නැත්තම් ලංකාවේ සමාජය මම නම් හිතන්නේ නැහැ අපි බලාපොරොත්තු වෙන වෙනසක් කරා යවා ගන්න පුළුවන් වෙයි. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවි කියලා. ඉතින් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන දවසට වුන් ලෙඩ හදාගන්නේ නැතුව ඉඳී ලෙඩ වලින් වළකී. එතකොට අපේ රෝහල් වල අනවශ්‍ය විදිහට බෙහෙත් බොන අනවශ්‍ය විදිහට රෝගය ගැන හිතන් තමන් ගැන හිතන්නේ නැතුව පාලනය කරගන්නේ නැති රෝගීන් අයින් වෙයි. එතකොට ඒ රෝගීන් සුව වෙයි. රෝගීන්ට රෝගය හැදෙන්නේ නැති වෙයි. අපේ වැඩ ලෙහෙසි වෙයි. අපිට දවසකට දරන්න පුළුවන් ප්‍රමාණයක් විතරක් රෝගීන් ඉතුරු වෙයි. ඉතින් ওই වගේ දවසක් එනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා අපේ සමාජය සුවපත් වෙනකන්. අපේ සමාජය බෙහෙත් බොන ලෙඩ සමාජයක් වුණොත් අනාගත වැඩ ලෝකයට එන දරුවත් දැන් තියෙන රටාව වන අවුරුදු 10දී 11දී මේ වැඩේ ආව හැදෙන දරුවෝ ඉන්නේ ඔවුන්ගේ කුඩා කාලේ දෙමව්පියෝ පුරුදු කරන සහ ඔවුන් පුරුදු වෙන ආහාර රටා නිසා. ඉතින් ඒක නිසා අනාගත වැඩ ලෝකයට එන අවුරුදු 25න් පස්සේ රාජ්‍ය සේවයට පෞද්ගලික සේවයට එන පුද්ගලයා රෝගියෙක් බවට පත් වෙලා ආවොත් ඕකෙන් ඒ ගන්න තියෙන ප්‍රයෝජනය රටේ ආර්ථිකයටවත් දායක කරගන්න බැරි වෙනවා. මොකද ඔහුට වැඩ කරන්න බෑ, ආයෝජන කරන්න බෑ, බිස්නස් එකක් කරන්න බෑ, රැකියාවක් කරන්න බෑ. එතකොට ධනය උත්පාදනය වෙන්නේ නෑ රට තුළ. ඉතින් මේවා මේ කෝණෙන් දිගට හිතන්න ඕනේ කාරණා මේ ඔක්කොම එකට බැඳිලා තියෙන කාරණා. ඉතින් මේක සමහර විට වෙන්නේ අර කිව්වා වගේ බීට්රූට් කන්න හොඳ නෑ කියන සරල වැරදි මිත්‍යා සිතුවිල්ලකින් වෙන්න පුළුවන් අපේ ගම් වල තියෙන. මේක නිසා මම බොහොම ආදරෙන් ඉල්ලන්නේ ඔබත් සාමාන්‍ය පුරවැසියෙක් නම් මේ වගේ මිත්‍යා මත කෙරෙහි ඉන්න එපා. ස්වභාව ධර්මයෙන් ඔබට දීලා තියෙන ස්වභාවික ආහාර ඕන දෙයක් ඔබට වාසනාවක්, ඕන දෙයක් ඔබ කෑවොත් නිරෝගී වෙනවා. අපි ස්වභාව ධර්මයට පිටින් ගිහිල්ලා අපි කන බොන දේවල් තමයි අපි වලෙඩ කරන්නේ. ඉතින් ඒක නිසා කවුරු හරි මතයක ඉන්නවා නම් මේ ස්වභාවික සීනි අඩංගු එළවලු වලින් බීට්රූට් වගේ එළවලු වලින් දියවැඩියාව හැදෙනවා කියන එක ඒ මතය අයින් කරගන්න. ඒ මතය තියන අයගේ මතය බිඳින්න ඔබ කටයුතු කරන්න. මේ වීඩියෝ එක හරි බලලා ස්වභාවික ආහාර කන්න, ෂණික සීනි වලින් වළකින්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික කරනකොට අපේ ක්ලිනික් වල ඉන්න රෝගීන්ගේ සීනි හොඳට පාලනය වෙයි. එහෙම උනේ නැත්තම් ඉතින් අපිට තව රෝගීන් වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඉතින් එතකොට මේ රෝගීන් පාලනය කරගන්න නැති තාක් බෙහෙත් වැඩි කරන්න වෙනවා. ඒ බෙහෙත් රජයෙන් මුදල් වැය වෙනවා. අපේ බදු මුදල් වැය වෙලා රජයට ඒ වගේ ඉන්නන්න වෙනවා බෙහෙත් වැය වෙන ප්‍රමාණයට. එතකොට අධික ලෙස රජයට පිරිවැයක් දරන්න වෙනවා. අවසානයේ රෝගියා ස්වභාවික ආහාරයක් වත්තේ වවාගෙන හරි කාලා මුදල් ඉතුරු කරලා
කරන්න පුළුවන් සරල දෙයක් කරන්නේ නැතුව අනවශ්‍ය මිලියන ගණන් රටේ රෝගී ජනතාවගේ බෙහෙත් වෙනුවෙන් වියදම් කරන්නට වෙනවා. සරල දෙයකින් ලෙඩේ හදාගන්නතෝ වලකින්න පුළුවන්කම තියෙද්දි ඉතින් මේ පණිවිඩය හිතට ගන්න මට කියන්න ඕනේ උනේ බීට්රූට් කෑව ඵලයට දියවැඩියාව හැදෙන්නේ නැහැ. එහෙනම් ඔයාගේ ගමේ ඔයාගේ ක්ලිනික් එකේ රෝගීන් මේ මතේ ඉන්නවනම් ඒක අදම වෙනස් කරන්න අපේ රෝගීන් යහමඟට ගන්න පොඩි හරි දෙයක් කරමු. ජය වේවා.